මේෂ ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා මේෂ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල සතියේ මුල් කාලයේදී රැකියා කටයුතු වල දියුණුව පෙන්눔 කරයි. අලුත් රැකියා හෝ ව්‍යාපාර කටයුතු වලදී සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. විශේෂ උදව් උපකාර ලැබෙන බවද පෙන්눔 කරයි. පියාගෙන් සතියේ මැද කාලයේදී මිතුරන් නිසා අනවශ්‍ය කරදර ඇතිවිය හැකියි. මුදල් වියදම් වීමටද ඉඩකඩ පවතී. සතියේ අග කාලයේදී සෞඛ්‍ය සම්බන්ධ කරගෙන සැලකිලිමත් වන්න. හිසේ රෝග හා සෙම් සම්බන්ධ අසනීප තත්ත්වයන් ඇතිවිය හැකිය. නිෂ්ඵල ගමන් බිමන්ද යෙදීමට ඉඩකඩ පවතී. ඒ සම්බන්ධ සැලකිලිමත් වී කටයුතු කරන්න. පදිංචි ප්‍රදේශයෙන් පිටවීමද සිදුවිය හැකියි. උදා වූ මෙම සතිය මේෂ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. වෘෂභ ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට ජනවාරි මාස 25 වෙනිදා දක්වා වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල සතියේ මුල් කාලයේදී ඔබට ඉතා සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. පෙරපින් බලය ඉස්මතු වන කාල සීමාවක් බවද පෙන්눔 කරයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. රැකියා හා අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. විදේශ අධ්‍යාපනය සඳහා බලාපොරොත්තුවෙන් සිටි අයගේ ඒ කටයුතු සාර්ථක වන කාල සීමාවක් බවද කිය හැකියි. සතියේ මැද කාලයේදී රැකියා මාරු වීම බලාපොරොත්තුවෙන් සිටි අයට ඒවා සාර්ථක වන බව පෙන්눔 කරයි. රැකියා කරන ස්ථානවල කැපී පෙනෙන උසස් වීම්ද ලැබෙන බව කාල සීමාවක් බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී අයහපත් මිතුරන් නිසා ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. මිතුරන් ඇසුරේදී කල්පනාකාරීව කටයුතු කරන්න. උදා වූ මෙම සතිය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සුබදායී සතියක් බව පෙන්눔 කරයි. මිථුන ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා මිථුන ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල සතියේ මුල් කාලයේදී ඔබට තරමක් අසුබදායී බව පෙන්눔 කරයි. හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවිය හැකියි. ආයුධ වලින් හා ගින්දර වලින් ප්‍රවේශම්ව කටයුතු කිරීමට වග බලා ගන්න. විවාහ ජීවිතයේද ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. ණය ගනුදෙනු වලින්ද පාඩු සිදුවිය හැකියි. ශරීර සෞඛ්‍යයද අයහපත් විය හැකියි. සතියේ මැද කාලයේදී මානසික සහනය උදා වෙයි. ආගම දහම කෙරෙහි හිත යොමු වෙයි. වන්දනා ගමන් යාමටද අවස්ථාවන් ලැබෙයි. සතියේ අග කාලයේදී රැකියා සම්බන්ධ කරගෙන කරදර තත්ත්වයන් ඇතිවිය හැකියි. නිෂ්ඵල වියදම්ද සිදුවිය හැකියි. උදා වූ මෙම සතිය මිථුන ලග්නයෙන් උපන් ඔබට තරමක් අසුබදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. කටක ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා කටක ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල සතියේ මුල් කාලයේදී ඔබගේ පවුලේ අනෙක් සමාජිකයින් සමග තරමක් ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. ක්ෂණික කෝපය ඇතිවිය හැකි බව පෙන්눔 කරන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. සතියේ මැද කාලයේදී ශරීර සෞඛ්‍ය අයහපත් විය හැකිය. වෛරස් රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ජලය සම්බන්ධ කරගෙන අනතුරු ඇතිවිය හැකි නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. සතියේ අග කාලයේදී ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු දියුණුව වෙයි. මානසික සහනය ලැබෙයි. උදා වූ මෙම සතිය කටක ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. සිංහ ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල සතියේ මුල් කාලයේදී ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇති වෙයි. නමුත් ඒවාට සතුරු කරදර ඇතිවන බව පෙන්눔 කරන නිසා ඒ සම්බන්ධව සැලකිලිමත්ව කටයුතු කරන්න. බඩේ රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකි බව පෙන්눔 කරයි.
ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න. සතියේ මැද කාලයේදී විවාහ ජීවිතයේ ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. අනවශ්‍ය අය සමග සම්බන්ධතා පැවැත්වීමෙන් නිന്ദාපාසද ඇතිවන තත්ත්වයක් පෙන්눔 කරයි. ගනුදෙනුවලින් හා හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලින් පාඩු සිදුවිය හැකිය. සතියේ අග කාලයේදී හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවිය හැකි නිසා වාහන පැදවී විට හා පාරේ ගමන් යන විට කල්පනාකාරීව කටයුතු කරන්න. ගමන් බිමන් යන්න. උදා වූ මෙම සතිය සිංහ ලග්නයෙන් උපන් ඔබට අසුබදායි සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. කන්‍යා ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න ඵලාඵල. සතියේ මුල් කාලයේදී අධ්‍යාපන කටයුතු කරන අයට සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. ව්‍යාපාර හෝ රැකියා කටයුතු සඳහා ප්‍රසිද්ධ වීමට කටයුතු කිරීමට සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. යහපත් ප්‍රේම සම්බන්ධතා ඇතිවිය හැකියි. සතියේ මැද කාලයේදී ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. අලුත් ව්‍යාපාර ආරම්භීමටද සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී විවාහ ජීවිතේ සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර තරමක් දුරකට ඇතිවිය හැකියි. එම නිසා ඉවසීමෙන් කටයුතු කිරීමට වග බලා ගන්න. උදා වූ මෙම සතිය කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. තුලා ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි 25 වෙනිදා දක්වා තුලා ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න ඵලාඵල. සතියේ මුල් කාලයේදී ඔබට අලුත් ගෙයක් හෝ වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒවා සාර්ථක වන බව පෙන්눔 කරයි. මවගෙන් ආදරය හා උදව් උපකාරද ලැබෙයි. වාහන හා ඉඩම් සම්බන්ධ කරගෙන ව්‍යාපාර හෝ රැකියා කරන අයට යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී ප්‍රේම සම්බන්ධතාවලට කරදර ඇතිවිය හැකියි. නිന്ദාපාසද සිදුවිය හැකි බව පෙන්눔 කරයි. කරන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. සතියේ අග කාලයේදී සතුරු කරදර හා ශරීර සෞඛ්‍යද අයහපත් විය හැකි බව පෙන්눔 කරයි. උදා වූ මෙම සතිය තුලා ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. වෘශ්චික ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න ඵලාඵල. සතියේ මුල් කාලයේදී අධ්‍යාපනය හදාරන දරුවන්ට ඉතා සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. විභාග වලින් ජය ලැබේ. දූ දරුවන්ගේ යහපත් කටයුතු නිසා දෙමාපියන්ටද සතුට වීමටද හැකියාව ලැබේ. බව පෙන්눔 කරයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. සතියේ මැද කාලයේදී ඔබගේ පපුව සම්බන්ධ කරගෙන සෙම අසනීප තත්ත්වයන් හා නහර ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන බව පෙන්눔 කරන නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. සතියේ අග කාලයේදී රැකියා කටයුතු වල තරමක් බාධක ඇතිවිය හැකියි. මානසික කරදරද ඇතිවන බව පෙන්눔 කරයි. උදා වූ මෙම සතිය වෘශ්චික ලග්නය හිමි ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. ධනු ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා ධනු ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න ඵලාඵල. සතියේ මුල් කාලයේදී ඔබගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු වෙයි. අලුත් ආදායම් මාර්ගද සෑදෙනා බව පෙන්눔 කරයි. ව්‍යාපාර කටයුතු හා රැකියා කටයුතු වලින් විශේෂ දියුණුවක් පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී කෙටි ගමන් යොදාගෙන කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වන බව පෙන්눔 කරයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නෑදෑයන් හා සහෝදරයන් සමග අමනාපයෙන් සිටියා නම් ඒවා දුරු වී සතුටින් සමාදානයෙන් සිටීමට අවස්ථාව උදා වෙයි. සතියේ අග කාලයේදී දැනට සිටිනා නිවස සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. උදා වූ මෙම සතිය ධනු ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. මකර ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා මකර ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න ඵලාඵල. සතියේ මුල් කාලය ඔබට
ඉතා යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. රැකියා කටයුතු සාර්ථක වෙයි. විවාහ ජීවිතයේද යහපත් වෙයි. අලුතින් ව්‍යාපාර ආරම්භීමටද යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. ශරීර සෞඛ්‍යයේද යහපත් වෙයි. සතියේ මැද කාලයේදී ඔබ කතා කරන අයහපත් වචන නිසා ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න. ආර්ථික තත්ත්වය යහපත් වෙයි. අලුත් ආදායම් මාර්ග ලැබෙයි. සතියේ අග කාලයේදී කෙටි ගමන් යොදාගෙන කරන ව්‍යාපාර හෝ රැකියා කටයුතු වල දියුණුව ඇති වෙයි. නෑදෑයින් හා සහෝදරයින් ගෙන් උදව් උපකාරද ලැබෙයි. උදා වූ මෙම සතිය මකර ලග්නයෙන් උපන් ඔබට සුබදායි කාල සීමාවක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. කුම්භ ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි මාස 25 වෙනිදා දක්වා කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාපල සතියේ මුල් කාලයේදී පදිංචි ප්‍රදේශයෙන් පිටවීමට සිදුවිය හැකියි. ඒ යන ගමන් වලින් වාසි ලැබෙන බවද පෙන්눔 කරයි. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒවා සාර්ථක වෙයි. පින්දහම් කටයුතු සඳහා සිත යොමු වේ. ඒවාට සම්බන්ධ වී කටයුතු කිරීමෙන් මානසික සහනය ලැබෙන බවද පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී ශරීර සෞඛ්‍යය අයහපත් වන බව පෙන්눔 කරයි. හිසේ රෝග ඇතිවිය හැකිය. සතියේ අග කාලයේදී ව්‍යාපාර හා රැකියා කටයුතු වල දියුණුව ඇති වෙයි. ආර්ථික තත්ත්වයේද යහපත් වෙයි. විවාහ ජීවිතයේද සාර්ථකව ගත කිරීමට හැකියාව උදා වෙයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව මෙම සතිය පෙන්눔 කරයි. ඔබට සුබ සතියක්. මීන ලග්නය 2026 ජනවාරි මාස 19 වෙනිදා සිට 2026 ජනවාරි 25 වෙනිදා දක්වා මීන ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාපල සතියේ මුල් කාලයේදී යහපත් මිතුරන් ඇසුරට ලැබෙයි. ඔවුන්ගෙන් උදව් උපකාරද ලැබෙන බව පෙන්눔 කරයි. රැකියා කටයුතු හා ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් පෙන්눔 කරයි. ආර්ථික තත්ත්වයද යහපත් වන බව පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී තරමක් ප්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරු නිසා රෝහල්ගත වීම සිදුවිය හැකියි. රැකියා මාරුවීම හා ස්ථාන භූමියෙන් පිටවීමද සිදුවන බව පෙන්눔 කරයි. විදේශ ගමන් බිමන් යාමට සුබදායි කාල සීමාවක් බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී මානසික කරදර ඇතිවිය හැකියි. හිසේ රෝග තත්ත්වයන්ද ඇතිවන බව පෙන්눔 කරයි. විවාහ ජීවිතයේද ප්‍රශ්න කරදර තරමක් දුරකට ඇතිවිය හැකියි. උදා වූ මෙම සතිය මීන ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබ සැමට තෙරුවන් සරණයි. සුබ සතියක්. ජය වේවා.